ස්මෝල් බිස්නස් ගැන මම දන්න දේවල් මම මගේ YouTube channel එකේ ඔයාලත් එක්ක share කරගන්නවානේ. මේ වීඩියෝ වල comment section එකේ ඔයාලට තියෙන ප්‍රශ්න මගෙන් අහනවානේ. ඔයාලා අහන ඒ වගේ සමහර දේවල් වලට reply comment එකකින් උත්තර දෙන්න උත්තරේ දිග වැඩි වෙන්න පුළුවන්. ඉතින් මට හිතුණා ඒවට උත්තර පොඩි videos වලින් ඔයාලට කියන්න. මේක video series එකක් විදිහට මම ඔයාලට අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. video series එකේ නම තමයි Little Chat with Smile. එයා මම මුලින්ම දකින්නේ මේ වීඩියෝ එකේ නම් ඔයා බලලා ඇති මේ මොකෙද්ද මේ කියලා. මගේ නම ශමෝදා. Smile Fashion Store කියන්නේ මගේ small business එක. මගේ YouTube channel එකේ ස්මෝල් බිස්නස් ගැන මම දන්න දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. TikTok එකේ, Instagram එකේ, Facebook එකේ වගේම YouTube එකේ Smile Fashion Store කියලා search කරලා ඔයාට මගේ බිස්නස් එක බලා ගන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක බලන්නේ TikTok එකෙන් නම් ඔයාට මේ වීඩියෝ එක පේන්නේ Smile Fashion Store කියන account එකෙන් නෙමෙයි. චමු සංකල්පණී කියන වගේ personal account එක. අපේ series එකේ පළවෙනි part එකේ උත්තරේ හම්බ වෙන ප්‍රශ්න විදිහට තෝරගත්තේ මෙන්න මේ comment එක. gift box wrap කරන්නේ මොන වගේද post එකේ අවද්දී. රැප් කරන කවර්ස් වලට කියන නම මොකක්ද? ඔයා පෝස්ට් එකේ gift box එකක් යවනවා නම් ඔයාට පුළුවන් gift box එක courier bag එකක දාන්න. courier bag එකේ gift box එක දාන්න බැරි නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මැනිලා කියන කොළ ජාතිය. මැනිලා කියන්නේ අර කහ පාටට හුරු මේ ලියුම් කවර හදන කොළ තියෙන්නේ. අන්න ඒවට තමයි මැනිලා කියන්නේ. book shop වල ඒකේ ලොකු කොළේ ගන්න තියෙනවා. මේ කොළේ ගන්නේ වේයන්ගොඩ ආර්යදාස එකෙන්. ආර්යදාස අනිත් බ්‍රාන්චස් වලත් ඉතින් තියෙන්න බෑ. නැත්තම් අනිත් book shop වලත් ඇති. ඔයාලට හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඔයාලට පුළුවන් ඩිමයි කොලයක් පාවිච්චි කරන්න. හැබැයි ඩිමයි ගන්නවා නම් සුදු පාටට හුරු ඩිමයි කොලයක් ගන්න. ගොඩක් වෙලාවට අපි gift box එකටත් කස්ටමර්ගෙන් charge එකක් ගන්නවා. මොකද ඒක ribbon දාලා sticker දාලා එහෙම ලස්සනටනේ යවන්නේ. එතකොට අපේ වගකීම තමයි ඇතුලේ තියෙන දේවල් වගේම gift box එකත් කිසිම damage එකක් නැතුව කස්ටමර්ට අපි යවන්න ඕනේ. ඒ නිසා ඔයා පෝස්ට් එකේ gift box වගේ දෙයක් යවනවා නම් පැකින් එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. ගොඩාක් පරිස්සමෙන් ඒක පැක් කරන්න. ඔයාට පුළුවන් gift box එක ඉස්සෙල්ලාම බබල් රැපින් එකකින් cover කරලා ඒක courier bag එකකට දාන්න. එහෙම නැත්නම් බබල් රැපින් එකකින් cover කරලා ඒකට උඩින් මැනිලා කොලයෙන් හරි මොකක් හරි කොලයකින් හරි ඔතන්න. එහෙමත් නැත්නම් ඉස්සෙල්ලාම මැනිලා වගේ කොලයක් brown paper වගේ කොලයක් පාවිච්චි කරලා ඔතලා ඒකට උඩින් බබල් රැපින් වලින් ඔතන්න. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඔය කිව්ව දෙවෙනි ක්‍රමේ මුලින්ම මොකක් හරි මැනිලා වගේ කොලයකින් gift box එක wrap කරලා පේන්නේ නැති වෙන්න ඒක උඩින් බබල් රැපින් වලින් ආපහු cover කරනවා. උඩම cover එක බබල් රැපින් වලින් දාන්න කිව්වහම ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට කොහෙද seal එක ගහන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි customer ගේ details ලියන්න පාවිච්චි කරන මොකක් හරි කොලයක්. ඉතින් මම නම් පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ sticker එකක්. ඉතින් බබල් රැපින් එක උඩින් මේ ගැලෙවුවාම මේකේ seal එක ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අපි දැන් හිතමුකෝ ආගා බබල් රැපින් නැහැ කියලා. එතකොට ඔයාලට පුළුවන් තව වැඩක් කරන්න. ඔය gift box එක තව box එකක් ඇතුළට දාන්න පුළුවන්. මෙන්න මේ වගේ box එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ එකක් ඇතුළට gift box එක දාලා ඔයාලට courier එකේ හරි post එකේ හරි යවන්න පුළුවන්. එතකොට මම හිතනවා ගොඩාක් ඒක safe කියලා. හැබැයි ඉතින් ඒක depend වෙන්නේ ඔයා යවන package එක මොකද්ද කියලා. gift box එක ඇතුළේ තියෙන්නේ මොකද්ද කියන එකයි උඩ. පෝස්ට් එකේ gift box යවන එක ගැන මට කියන්න තියෙන ඔය ටික තමයි. මොන හරි වැරදි දෙයක් කිව්වා නම් ඔය ගැන මට කියන්න, මාව දැනුවත් කරන්න. මම මේ ඔයාලට කියලා දෙනවා නෙමෙයි. මම දන්න දේවල් ඔයාලත් එක්ක share කරගන්නවා විතරයි. බයිනෝ නම් බයින්න. නෑ නෑ බොරුවට බයින්න එපා. මම කැමති නෑ බැනුම් අහන්න. මොන හරි වැරද්දක් තියෙනවා නම් ආදරෙන් කියන්න. මොන හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ උත්තර තියෙනවා නම් ඒවත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒව ආසාවෙන් කියවනවා. එහෙනම් අපි Little Chat with Smile part 2 එකකින් ඉක්මනට හම්බෙමු.